ඇයි අවුලෙන් වගේ? periods, cramps. මේ ක්‍රෑම්ස් කියන්නේ මොකද්ද? පීරියඩ් එක දවස් වලට යුටරස් ලයිනින් එක ගැලවිලා යනවනේ. ඒ යුටරස් ලයිනින් ගැලවිලා යන්න ගර්භාෂය ඇතුලේ මසල්ස් වල contractions ඇති වෙනවා. ඒ contractions වලට තමයි ඔය cramps කියන්නේ. ඒක මාර ඉන්ටෙන්ස් වගේනේ. How does it feel? So feel වෙන විදිය එක එක මාස වල එක එක දවස් වල වෙනස්. සමහර දවසක නිකන් පොඩි පින් එකක් අඳිනවා වගේ. සමහර දවස් වලට නම් පොඩ්ඩක් දරුණු වැඩි. දැන් අද මට නම් පොඩ්ඩක් දරුණු විදියට දැනෙනවා. It's like අර කකුලේ cramp එකක් එනකොට දැනෙන්නේ same thing but යටි බඩේ. සමහර අයට ඒක තප්පර ගානකින් දැනෙලා ඉවර වෙනවා. සමහර අයට ඒක පැය ගානක් දැනෙනවා. සමහර අයට ඒක දවස් ගානක්ම තියෙනවා. දැන් මේක හැම ගෑනු කෙනාටම එකම විදියට වෙන්නේ නෑ. ජීවිත කාලෙත් එකම විදියට වෙන්නේත් නෑ. එක එක කාලවල එක එක විදියට වෙනවා. එක එක්කෙනාගේ period cramp intensity එක සමහර වෙලාවට genetically වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් lifestyle experiences හින්දා එහෙමත් නැත්නම් hormonal imbalances වගේ දේවල් හින්දා වෙනස් වෙන්න පුළුවන්. අනිත් එක තමයි ඔයා දැන් මේ වගේ එක දිගට මගෙන් ප්‍රශ්න අහනකොට මට ස්ට්‍රෙස් වැඩි වෙනවනේ. එතකොටත් මට cramps වැඩි වෙනවා. I'm sorry man. මොනවද මට කරන්න පුළුවන් මගේ ලයිෆ් එකේ ගෑණි කට්ටිය මෙහෙම ඉන්නවා. Number 1. ඒ වගේ සිටුේෂන් එකකදී එයාගෙන් ප්‍රශ්න අහන එක නවත්තන්න. Number 2. එයා ආස දේවල් එයාට අරන් දෙන්න. චොක්ලට් එකක් වෙන්න පුළුවන්. එයා කන්න කැමති වෙන මොන හරි බොන්න කැමති මොන හරි එකක් වෙන්න පුළුවන්. හග් එකක් වෙන්න පුළුවන්. pain killers වෙන්න පුළුවන්. heat pad එකක් වෙන්න පුළුවන්. anything that she likes. Number 3. එයාගේ ජීවිතේ මොන හරි විදිහකින් ඔයාට සහැල්ලු කරන්න පුළුවන් නම් ඒ දේ එයාට කරලා දෙන්න. මේ මම නම් කොල්ලෙක් වෙලා ඉපදුනා කියලා මාර හැපියන්නේ. ඒ වුණාට මේ pain එක අපිව ඕගලන්ට වඩා emotionally ගොඩක් strong කරනවා.